ඔයා කවදා හරි හිතලා තියෙනවද? අයි සමහර මිනිස්සුන්ට විතරක් ඕනෑම ප්‍රශ්නයකදී හරිම සංසුන්ව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. ඒ මිනිස්සු ගාව තියෙන අමුතු මැජික් එක මොකක්ද? ඇත්තට මේක මැජික් එකක් නෙවෙයි. ඒක තමයි මේ මුළු විශ්වයම පාලනය කරන විශ්ව ශක්තිය. එහෙම නැත්නම් යුනිවර්සල් එනර්ජිස් තමන්ගේ හිතට සම්බන්ධ කරගන්න රහස. ඔයාද මේ වීඩියෝ එක බලන්නේ අහම්බෙකින් නෙවෙයි. විශ්වය වාට දෙන පණිවිඩයක් මේක. ඔයාගේ හිතේ තියෙන කඩා වැටීම් සුවපත් කරන්න විශ්වයේ සූදානම්. ඒ ප්‍රබල රහස් තුන මොනවද කියලා මම අද ඔයාට කියලා දෙන්නම්. හරි. අපි යමු වීඩියෝ එකට. ආයුබෝවන්. සැබෑ සැනසීම හොයන ඔයාව මම හරි ආදරෙන් පිළිගන්නවා. මේ වගේ වීඩියෝ හැමදාම ඔයා බලන්න කැමති නම් දැන්ම මාව subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඒක ඔයාට වගේම මටත් ලොකු ශක්තියක්. හරි. අපි බලමු ඔයාගේ හිතේ තියෙන ඒ නොසන්සුන් බව හොදලා දාන්න පුළුවන් පළවෙනි රහස මොකක්ද කියලා. විශ්වය කියන්නේ හරියට කණ්ණාඩියක් වගේ. ඔයා විශ්වයට දෙන දේම තමයි ඔයාට ආපහු ලැබෙන්නේ. ඔයා නිතරම දුකින් වේදනාවෙන් ඉන්නවා නම් නැවත නැවතත් විශ්වය ඔයාට ඒ දේවල්ම ලැබෙන්න සලස්වනවා. හිත සුවපත් කරගන්න නම් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අපේ සිතුවිලි වල තියෙන සංඛ්‍යාතය ඒවත් ෆ්‍රීකවෙන්සි එක වෙනස් කරගන්න ඕනේ. හැමදාම අපි දුකින් වේදනාවෙන් ඉන්නවා කියලා දැනුනොත් ඒක නැවත නැවතත් අපිට එන්න ගන්නවා. අපි පොසිටිව් හිතන්න ඕනේ. මම සුවපත් වෙනවා කියලා ඔයා විශ්වයට කියන්න ඕනේ. එතකොට ඔයාගේ ෆ්‍රීකවෙන්සි එක වෙනස් වෙන්න ගන්නවා. එතකොට ඔයාට නොදැනීම ධනාත්මක ශක්තිය ඔයා තුළට ඇදීගෙන එන්න පටන් ගන්නවා. දෙවෙනි රහස. විශ්වය ඔයාට කතා කරන්නේ නිහඬතාවය ඇතුළේදී. දවසකට විනාඩි 10ක් හරි ශබ්දබද්ද නැතුව ඔයාගේ හුස්ම ගැන විතරක් අවධානය දෙන්න. ඒ නිහඬ මොහොතේදී විශ්වයේ තියෙන සුවපත් කිරීමේ ශක්තිය ඔයාගේ ශරීරය ඇතුළට ගලාගෙන එන්න පටන් ගන්නවා. එතකොටයි ඔයාට දැනෙන්නේ ඔයා මේ විශ්වයේ කොටසක් නිසා හුදකලා වුණු කෙනෙක් නෙමෙයි කියලා. මේ රහස් දෙක ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයාගේ හිතට පොඩි හරි සහනයක් දැනුණා නම් දැන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. හරි. අපි යමු ඊළඟ එකට. මොකක් මේ තුන්වෙනි රහස? විශ්වයෙන් දෙයක් ඉල්ලලා ඒක ලැබෙනකන් සැකෙන් ඉන්න එපා. විශ්වය කියන්නේ ඔයාගේ හොඳම යාළුවා. ඒ ඔයාගේ හොඳම යාළුවා ඔයාව කවදාවත් අතාරින්නේ නැහැ කියලා 100% විශ්වාස කරන්න. ඒ ධනාත්මක හැඟීම එහෙම නැත්නම් පොසිටිව් වයිබ්‍රේෂන් එක හරියට චුම්බකයක් වගේ. ඒක විශ්වයේ තියෙන සැනසීම ඔයාගේ හිතට ඇදලා ගන්නවා. මතක තියාගන්න. ඔයා මේ විශ්වයේ අහම්බයක් නෙවෙයි. ඔයාගේ හිතේ තියෙන බය සහ සැකය අදින් පස්සේ විශ්වයට බාර දෙන්න. අද රැයට නිදා ගන්න කලින් හිතට මෙහෙම කියන්න. මම විශ්වයට ආදරෙයි. විශ්වය මාව සුවපත් කරනවා. ඔයාගේ සුවපත් වීම අදින් ආරම්භනවා. තව කෙනෙක්ව සුවපත් කරන්න නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාට දැනුණ දේ පල්ලෙහාන් අපිට කමෙන්ට් එකකින් කියන්න. නැවත හමු වෙමු. සැනසීම පිරි සුබ දවසක්.